හායි කොහමද ඔයාලට? ඔන්න ඉතින් අද හිතුවා මං වෙනස්ම දෙයක් කරන්න ඔයාලා වෙනුවෙන්. ඇත්තට මෙතන මම ටිකයි අරන් තියෙන්නේ. ලෝෂන් වලින් ටිකයි, ෆේස් ක්‍රීම් වලින් ටිකයි. මොකද මේසෙ පුරව ගන්න බැහැනේ. වීඩියෝ කරන්න සිම්පල් වෙන්න ඕනේ. හැමදාම වගේ ඉතින් ස්ටිකර්ස් අලවලා, පාසල් කරලා ඔක්කොම කරනවා. හැබැයි මම වීඩියෝස් දාලා නැහැ. මම හිතුවා අද වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා ස්ටිකර්ස් අලවන විදියට. ඉතින් මේ තියෙන මගේ ස්ටිකර්ස් මම මෙතනට ඕන විදියට ස්ටිකර්ස් ප්‍රමාණයට වැඩිය ටිකක් තියෙනවා. මොකද මෙතන පුරව ගන්න ඕනේ නැති නිසා අවශ්‍ය ප්‍රමාණයට අරගෙන තියෙන්නේ. ඔයාලා දන්නවද? ගෑනු ළමයෙක් වුණා කියලා කවුරුත් කන්න අදින දෙනකම් බලන් ඉන්න පුරුදු වෙන්න එපා. ඔයාට පුළුවන් නම් ඔයාවත් බලාගෙන ඔයා වටේ ඉන්න අනිත් අයටත් හයක් වෙන්න. අන්න එහෙම කෙනෙක් වෙන්න හැමෝටම බෑ. ඉතින් ඔයා පර්වතයක් වගේ ශක්තිමත්, මලක් වගේ මෘදු, හඳුන් කෑල්ලක් වගේ සුවඳ හමන, ඖෂධයක් වගේ ගුණයෙන් පිරුණු, කාටවත් ලං වුණාට හොරකම් කරන්න බැරි ගති පැවතුම් වලින් පිරෙන්න. දන්නවද? එතකොට හැමෝම හදනවා ඔයා වගේ වෙන්න. එයාට ඕනිමයි කිව්වා අම්මිට උදව් කරන්න. ඉතින් මං එයාට අවස්ථාවක් දුන්නා. එයා ඉතින් මං ස්ටිකර්ස් අලවන විදිය බලන් ඉඳලා මං කියලා දුන්නේ නැහැ. එයා තනියම පුරුදු වුණා. කොහොම හරි එයා දෙයක් ඉගෙන ගත්තා. පුංචි කාලේ ඉඳන් මං එයාට උගන්වනවා. තමන් වෙලා කොහොමද ජීවත් වෙන්නේ කියලා. Okay. තමන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන් ගැහැණියකට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඒක මතක තියාගන්න.